ශානරය ගත්තාම විවිධ පරාසයන්ට යොමු වෙනවා. ඒ වගේම අපිට මේ පාර හම්බුණා ලංකාවේ දූෂිත පොලිස් නිලධාරීන් දූෂිත දේශපාලනය ගැන කතා කරපු ලේඛිකාවක්. ඉතින් මේ ඇගේ ලේඛන ව්‍යායාමය ගැන කතා කරන්න වෙලාවයි. ඉතින් අපි අද ආයුබෝවන් කියලා පිළිගන්නවා පවිත්‍රා. පවිත්‍ර මේ පරවා ලියලා ලිව්වේ එකමත් එක රැයක. අපි කතාව ගැන කතා කළොත් මම හිතන්නේ මේ රටේ සිද්ධ වෙන සහ වර්තමානයේදී සිද්ධ වෙමින් පවතින විවිධ දූෂිත දේශපාලනය සහ දූෂිත පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගෙන ලියපු කතාවක්. අපි ඒ ගැන අදහසක් පළ කරොත් මේ වගේ ශානරයක් තෝරගත්තේ ටිකක් වෙනස් ශානරයක් නිසා. මම ගොඩක් වෙලාවට try කරන්නේ හැමදාම ලියන ශානරයෙන් පිට ගිහිල්ලා වෙන ශානරයකින් කතාවක් ලියන්න. එකමත් එක රැයක කියන්නේ ඒ වගේ කතාවක්. එක දවසක් ඇතුළත එක දවසක පැය කිහිපයක් ඇතුළත වෙන සිදුවීම් කිහිපයක් එකට එකතු කරලා තමයි මේ කතාව එකමත් එක රැයක ලියලා තියෙන්නේ. අභිරහස් වගේම රහස් පරීක්ෂක පැත්තෙන් යන කතාවක් තමයි එකමත් එක රැයක කියලා කියන්නේ. ඔව් එතකොට දැන් මේ කතාවත් එක්ක ඔයා ලියන විශේෂ මේ කතාවට එහෙම පාදක කරගන්න විශේෂ හේතුවක් තිබ්බද? සහ මේ ඔයා කතාවට ඔයගේ පාඨකයන්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර මොන වගේද කියලා අපි කතා කරමු. පාඨකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ගොඩක් අය කියලා තිබුණා ස්පයි මූවි එකක් බලනවා හා සමාන කතාවක් එකමත් එක රැක් කියන්නේ කියලා. මේ කතාවට විශේෂයෙන් පාදක වුණ සිදුවීමක් නැහැ. ගොඩක් කලාවට මගේ පරිකල්පනයන් යොදාගෙනම තමා ඒ කතාව නිර්මාණය වුණේ. හොඳයි. දැන් ඔයාගේ අනුභූතියත් එක්ක ස්වයං සිද්ධි අනුභූතියත් එක්ක මේ ගොඩනගපු මේ කතාවේ දැන් මේ කතාව කතුවරය සහ ස්ක්‍රිප්ට් එකට එද්දි මේ ඔයාලට කොහොමද ඒ දෙකේ වෙනස සහ අත්දැකීම කොහොමද? ඒ කියන්නේ දැන් කතුවරයට වැඩි ස්ක්‍රිප්ට් එකේ ෆෑන් බේස් එකක් වැඩිපුර වුණාද නැත්නම් කොහොමද? අපි පොඩක් ඒ අභියෝගය ගැන කතා කරා. ස්ක්‍රිප්ට් එක ඇත්තටම ලොකු අභියෝගයක්. කතුවරයා එකේ ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. තාමත් තියෙනවා. තාමත් ස්ක්‍රිප්ට් එකට ඒ ෆෑන් බේස් එක අරන් එන්න මගේ පැත්තෙන් මට පුළුවන් වෙලා නැහැ. ස්ක්‍රිප්ට් එකෙන් තරඟෙට ලැබුණු සහයෝගය ටිකක් අඩුයි. උත්සාහ කරනවා ස්ක්‍රිප්ට් එකට කතුවරයා එකේ තියෙන ෆෑන් බේස් එක ස්ක්‍රිප්ට් එකටම අරන් එන්න. හොඳයි. මම හිතන්නේ මේ තව චුට්ටක් අපි කතුවරය සහ ස්ක්‍රිප්ට් එකත් එක්ක යලිත් තව කතා කරන්න මේ වෙන දවසක හම්බෙන්න ගමන් සුබපතන ඔබේ ලේඛන දිවියට වෙනත් දවසක නැවත හමු වෙමු.